වහන්සේලාගේ අරපිරිමැස්ම කියනකොට ලස්සන තැනක් සඳහන් වෙනවා කොසල් රජුරු අර අන්තපුර ස්ත්‍රීන්ට පින්නතුනි බණ කියන දවස්වලට මේ රජුරු දවසක් මේ ස්ත්‍රීන්ට පින්නතුනි දුන්න සලු. ඒ කියන්නේ ඒ වටින සලු. ඉතින් මේ සලු දහසක් රජුරවන්ට හම්බුණා. ඒ සලු 10න් 500ක්ම ස්ත්‍රීන්ට දුන්නා. දැන් ඉතින් ස්ත්‍රීන් පින්නතුනි දවසක් බණහන්න වැඩ ගියාම බණක් අවසන් වෙනකොට බණ අවසන් වෙනකොට මේ ස්ත්‍රීන් 500න් පින්නතුනි මේ සලු 500ම ආනන්දහන්ට පූජා කළා. ඒ කියන්නේ පිරිකර හැටියට පූජා කළා. පිරිකර හැටියට පූජා කළාම ආනන්ද හාමුදුරුවෝත් පින්නතුනි මේ 500න් බාරගත්තා. දැන් කොසල් රජුරු දවසක් මේ ස්ත්‍රීන් අහනවා කෝ සලු කියලා. අපි ඒ ආනන්ද හාමුදුරුවන්ට පූජා කළා කිව්වා. ඉතින් ආනන්ද හාමුදුරුවෝත් ඒ ඔක්කොම ගත්තද කියලා ඇහුවා. ඔක්කොම ගත්තා කිව්වා. කොසල් රජුරු ගියානේ පින්නතුනි ආනන්දර මුණ ගෙහින්න. ගිහිල්ලා ආනන්දයන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ දැන් මම මේ පුර ස්ත්‍රීන්ට දුන්නු සලු 500. ඔබ වහන්සේගේ බණින් පස්සේ මේ ස්ත්‍රීන් ඔබ වහන්සේට ඒවා පූජා කරලා. ස්වාමීනි ඔබ වහන්සේ ඔක්කොම ගත්තද? ඔක්කොම ගත්තා. ඇයි ස්වාමීනි මෙච්චර බුදුහාමුදුරුව කියලා නෑ කිව්වා මෙච්චර පිළිගන්න කියලා. ඒ කියන්නේ ප්‍රමාණයක් බුදුහාමුදුරුව කොතනකවත් පනවල නෑ මම පිළිගත්තා කිව්වා. ඊට පස්සේ අහනවා මේ සලු අරගෙන ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ආනන්ද හාමුදුරුව කියනවා මේ සලු නැත්තම් මේ වස්ත්‍ර වලින් අපි සිවුරු මහ ගන්නවා කිව්වා. නැත්තම් මේ ශාසනයේ සිවුරු අඩ භික්ෂුන් වහන්සේලාට ඒවා මහ ගන්න පූජා කරනවා නැත්තම් පරිත්‍යාග කරනවා කිව්වා. හරි. ඔබ වහන්සේලා මේ සිවුරක් පොරවලා ආනන්ද හාමුදුරුවනේ ඒක පොරවන්න බැරි වෙනකොට මොකද කරන්නේ? අපි කරන්නේ රජතුමනේ ඒ සිවුර හතරට නමලා සැතපෙන ඇඳේ ඇතරිල්ලක් හැටියට මේක දානවා කිව්වා. හරි ස්වාමීනි. ඇතරිල්ලක් හැටියටත් මේක පාවිච්චි කරන්න බැරි නම් එතකොට මේ සිවුරට මොකද කරන්නේ? ආපහු මේක හතරට නමලනවා. හතරට නමලා සැතපෙන ඇඳ ළඟ පාපිස්සක් හැටියට පාවිච්චි කරනවා කිව්වා. හරි. පාපිස්සක් හැටියටත් පාවිච්චි කරන්න බැරුව කෑලි ඉරලා ගියොත් එතකොට මොකද කරන්නේ? රජතුමනි මතක තියාගන්න ඉතුරු කෑලි ටිකත් ඉරලා මැටෙත් එක්ක අවලං කරලා ගහනව කුටිවල බිත්තිවලට. එතකොට කොමයි කොසල් රජුරෝ කියන්නේ අනේ ස්වාමීනි ඔබ වහන්සේලාට පූජා කරපු දේවල් පාපිස්ස දක්වා විනාශ වෙන්නේ නැහැ ස්වාමීනි. වටිනවා. මට තව සලු 500ක් තියෙනවා. ඒ සලු 500ත් ආනන්දහානේ මම ඔබ වහන්සේට පූජා කරනවා. මේ ශාසනයේ සිවුරු අඩු භික්ෂුන් වහන්සේලා හොයලා ඔබ වහන්සේව ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි පින්නතුනි මේ කටයුතු කළේ. ඉතින් කෙසේ වුවා පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේට පුරා අවුරුදු 25ක් උපස්ථාන කරපු අපේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන කටයුතු සියල්ලක්ම පින්නතුනි සිද්ධ කළා. ඒ කියන්නේ කුසිනානා නුවරදී සියල්ල සිද්ධ කරලා ආපහු ජේතනාරාමේට ආනන්ද හාමුදුරුවෝ තනියෙන් පින්නතුනි වැඩම කළේ. ඒ වැඩම කරනකොට මගදී මිනිස්සු ඇහුවලු කෝ අද බුදුහාමුදුරුවෝ කියලා. කොච්චරනම් පින්නතුනි දුක හිතෙන්නේ නැද්ද ආනන්ද හාමුදුරුවන්ට? කෝ අද බුදුහාමුදුරුවෝ කියලා ඇහුවලු. කාටද පින්නතුනි උත්තර දෙන්න පුළුවන්? අනේ ආනන්ද හාමුදුරුවෝ තනියෙන් ජේතනාරාමේට ඇවිල්ලා බුදුහාරන් ගන්ධ කුටිය ඇරියා. පුදුමාකාර සුවඳක් තිබුණේ පින්නතුනි ඒ කුටිය ඇතුලේ. ඒ සුවඳට ආනන්ද හාමුදුරුවෝ දේශනාවේ කියනවා පින්නතුනි පුරා 3 මාසයක් උපස්ථාන කළා කියලා. සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා මේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියපු ටික නෙමෙයි කරන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ ඇවැත්නේ බුදුහාමුදුරුවෝ කියපු ටිකක් දන්නව නොකියපු ටිකක් මම දන්නවා. නමුත් භාගතුන් වහන්සේට අවුරුදු 25ක් එකතිකට උපස්ථාන කළේ මමයි දන්නේ බුදුහාමුදුරුවන් ගැන. ඒ නිසා මටයි දුක තියෙන්නේ. ඒ නිසා මගේ හිතේ තියෙන දුක යන්නයි මම මේ භාගතුන් වහන්සේට උපස්ථාන කරන්නේ. ඒ කියන්නේ ජීවමාන සංඥාවෙන් පින්නතුණි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමට උපස්ථාන කළා. බුදුහාර නැති කොටත්. ඒ කියන්නේ දැන් උණුපැන් හදලා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් ස්නානය කරන වෙලාවයි. දාන ටික හදලා ආනන්ද ආරාධනා කරනවා භාගතුන් වහන්සේ දැන් දාන වන්දන වෙලාවයි. මේ විදියට පින්නතුණි පුරා 3 මාසයක් උපස්ථාන කළා. අනේ මෙහෙම උපස්ථාන කළමින් හිටපු ආනන්ද හාමුදුරුවන්ටත් පින්නතුණි අවුරුදු 120 ලං වුණා. අවුරුදු 120 දී පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ ආයු සංස්කාර අතහැරියා. ආයු සංස්කාර අතහැරලා රෝහිණී නදියට වැඩම කරලා එදා රෝහිණී නදියේ ගඟ දෙපැත්තේ ගම් දෙකක් තිබුණා. දෙපැත්තේ මිනිස්සු පින්නතුණි ආනන්දහන්ට හරි ආදරේ.
එහාගොඩ මිනිස්සුන්ට කිව්වා ආනන්ද හාමුදුරුවෝ මං අහවල් දවසේ පිරිනිවන් පානවා කියලා. එහාගොඩ මිනිස්සු කෝ බහන්ස කොහෙවත් පිරිනිවන් පාන්න එපා අපේ ගමේ පිරිනිවන් පාන්න කියලා. මෙහාගොඩ මිනිස්සුන්ටත් කිව්වා මං අහවල් දවසේ පිරිනිවන් පානවා කියලා. මෙහාගොඩ මිනිස්සුත් කිව්වා බහන්ස කොහෙවත් පිරිනිවන් පාන්න එපා අපේ ගමේ පිරිනිවන් පාන්න කියලා. දැන් ගඟ දෙපැත්තේ දෙගොඩ මිනිස්සු කියනවා එහෙ පිරිනිවන් පාලු මෙහෙ පිරිනිවන් පාන්නලු. ආනන්ද හාමුදුරුවෝ දෙගොඩ මිනිස්සුන්ට කිව්වා මං ඔක්කොටම ඕනේ මගේ පරිනිර්වාණය බලා ගන්නනේ. අහවල් දවසේ පිරිනිවන් පානවා. ඒ නිසා ඒ පැත්තේ මිනිස්සු ඒ පැත්තෙන් ගම් යුරට එන්න, මේ පැත්තේ මිනිස්සු මේ පැත්තෙන් ගම් යුරට එන්න කිව්වා. පින්නතුනි එදා කෝටි ගාණක් මිනිස්සු ආවා රෝහිණි නදියට කුමක් බලන්නද? ආනන්ද හාමුදුරුවන්ගේ පරිනිර්වාණය බලන්න. පිරිනිවන් පාන්න කෙනෙක් නෑ, චිතකයක් නෑ, ආදාහන මලුවක් නෑ. මිනිස්සු පින්නතුනි බලාගෙන ඉන්නවා එකපාරට ආනන්ද මහරහතන් වහන්සේ හරියටම රෝහිණී නදීතර ගඟ මැද හස උඩ පළක් බැඳගෙන තේජෝ ධාතුවට සමවැදිලා පින්නතුනි අදිෂ්ඨාන කළා මං පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා රෝහිණී නදියේ යහගොඩට වැටෙන්න ඕනේ, කඳෙන් යට කොටස ගැලවිලා රෝහිණී නදියේ මෙහාගොඩට වැටෙන්න ඕනේ කිව්වත් හරි පින්නතුනි ආනන්ද මහරහතන් වහන්සේගේ ශරීරය කෝටි ගාණක් මිනිස්සු බලන් ඉද්දෙද්දී උන්වහන්සේගේ ශරීරය අහසින්ම පින්නතුනි දෙකට වෙන් වුණා. දෙකට වෙන් වෙලා ශරීරයෙන් උඩ කොටස ගැලවිලා රෝහිණී නදිය යහගොඩට වැටුණා. පහළ කොටස ගැලවිලා පින්නතුනි යට කොටස ගැලවිලා මෙහාගොඩට වැටුණා. ඒ ආනන්දහාගේ ශරීරය අහසි දෙකට වෙන් වෙනව දකිනකොට මිනිස්සු කෑ ගහපු කෑ ගලට දීපු ලතෝනියට පුදුමයි කියනවා පින්නතුනි මිනිහෙගේ පපුවක් පැලුන්නේ නැති එක. ඒ තරම් මිනිස්සු ඇඬුවා පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ පින්වන් පාපු දවසේ. භාගතුන් වහන්සේට අවුරුදු 25ක් එක හිතකින් දෙහිතක් නැතුව පින්නතුනි උපස්ථාන කළ ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පින්නතුනි සිද්ධ වුණේ මේ විදියටයි. ඒ ආනන්ද මහරහතන් වහන්සේට අපගේ වන්දනීය නමස්කාරය වේවායි. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න.